තමයි අලුත් විදිහේ ගානකින් තමයි දහම් වෙන්නේ. මේ ගාන කතා කරන්නේ ගලාට කතා කරත්ම කතාත් කියන්නම් හරි ලස්සන කතාවක් එක්ක අලුත් දෙයක් එක්ක ගොඩනගන ගානක්. අපි ඉස්සෙල්ලා ගානට මං ගානට හදන්න කලින් පොඩ්ඩක් මේ ගැන වටේ විස්තර ටික කියවි. හරි ලස්සන කතාවක් තියෙනවා. හරිද? එතකොට ගාන හිමයි ගියා. රොටරි පාර්කින් සිස්ටම් කියලා එකක් තියෙනවා. හරිද? රොටරි පාර්කින් සිස්ටම් එකක ගාස්තුව සෑම විටම සෑම වටයකදීම රුපියල් 100කින් වැඩි වෙනවලු. ප්‍රශ්න තුන අහන්නේ 15 වෙනි වටේ ගාස්තුව. ඊට පස්සේ පළමුවට 15 එකතු වෙන විට මුළු ගාස්තුව. ඊට පස්සේ ගාස්තුව 2000ට වැඩි වන්නේ කීවෙනි වටේද? මුලින්ම වැඩි වෙන්නේ කීවරට? එන ප්‍රශ්න ටික තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට ඔයාලා ස්ක්‍රීන් එකේ දාලා තියෙන ගාන මොකද්ද මේ රොටරි පාර්කින් සිස්ටම් එක කියන්නේ? හරිද? රොටරි පාර්කින් සිස්ටම් එක ඔයාලා YouTube සර්ච් කරලා බලන ඔයාලට ගොඩක් data බලන්න පුළුවන් details. එතකොට රොටරි පාර්කින් සිස්ටම් එකේදී වෙන්නේ මෙහෙම දෙයක්. අර දැන් හිතන්න. දැන් ඇත්තටම ලංකාව ගත්තොත් කොළඹ අවට මාර විදියට රහන් ට්‍රැෆික් එකක් තියෙනවානේ. වාහන පාක් කරන්න ගියත් ගොඩක් අමාරුයි. කියන්නේ ඇත්තටම මේ ට්‍රැෆික් එක ඇති වෙන හේතුව තමයි පාර්කින් සිස්ටම් එකනේ. වාහන කොහරි ඉඩක් තිබ්බොත් වාහන ගොඩක් වෙලාවට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තමයි මොකද බිල්ඩින් වල පාක් කරන්නේ. හැබැයි දැන් පාරේ වාහන පාක් කරලා කතාවකුත් තියෙනවානේ. පාරිත් වාහන පාක් කරන. එතකොට ගොඩක් ට්‍රැෆික් ඇති වෙන හේතුවක් තමයි මේ වාහන පාක් කරනවා. වාහන පාක් කරන වාහනේ ලොකු මේ පාරේ ලොකු ඉඩක් ගතිද්දි ට්‍රැෆික් එකක් ඇති වෙන එක හන්ද යන්නේ නැහැ නේ. මෙන්න මේ දේ නැති කරන්න මේ රොටරි පාර්කින් සිස්ටම් එක තියෙනවා. මේක තියලා ලෝකෙ දැන්ද භාවිත වෙනවා. ඒකට මෙන්න මේ රොටරි පාර්කින් සිස්ටම් එක ශ්‍රී ලංකාවට එන ගමන් තියෙයි. එතකොට මේක කරන්නේ කවුද? එතන මේක කරන්නේ ධම්මික පෙරේරාගේ මෙනිහත් තිබේ. ධම්මික පෙරේරායි කම්පැනි එකක් තියෙන හේලිස් PLC. හේලිස් PLC එකකින් ගෙන්නනවා රොටරි පාර්කින් සිස්ටම් එක. හරිද? ඒතර ඔයගොල්ලෝ වීඩියෝ ෂෙයා කරලා ඇති. ඒතකොට රොටරි පාර්කින් සිස්ටම් එකේදී ඔයගොල්ලන්ට වෙන්නේ වාහන දෙකක් වගේ පාක් කරන්න පුළුවන් තැනක් තියෙනවා නම් අන්නේ වාහන දෙකක් පාක් කරන්න පුළුවන් තැන වාහන 12ක් පාක් කරන්න තිබ්බොත් කොහොමදනේ? ඒ වාහන දෙකක් පාක් කරන්න පුළුවන් තැන වාහන දෙකක් මේ 12ක් පාක් කරනවා කියන්නේ කොච්චර ලොකු ඉඩයි තියෙනවද කියලාදනේ? අන්න ඒක ඇති කරන්න තමයි මේ රොටරි පාර්කින් සිස්ටම් එකේ. ඒතර මේ රොටරි පාර්කින් සිස්ටම් එකේදී මෙන්න මේව සින්දියා. හරිද? එතකොට මේක චේන් වෙයි ඉලෙක්ට්‍රික් මෝටර්ස් වලින් තමයි මේක රොටේට් වෙන එකක් වේ. හරිද? එතකොට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේදී එහෙනම් බිමදී වාහනේ පාක් කරනවා. ඒක පාක් කරලා එන්ජින් එක ඕෆ් කරනවා. එතකොට එහෙම ඊළඟ වාහනේ පාක් කරනකොට ඒ දැන් දෙන වාහනේ උඩට යනවා. එතකොට ආයි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ප්ලේට් එකක් එනවා. පැලට් එකක් කියලා කියන්නේ පැලට් එක උඩ ආයි වාහනේ පාක් කරනවා. රොහමම වාහන රොටේට් වෙවි තියෙනවා. එතකොට එන්ජින් එක ඕෆ් කරලා තියෙනවා. හරිද? එතකොට ආයි වාහනේ ගන්න ඕනාට පස්සේ යාට ඇවිල්ලා ඒ බටන් එක ප්‍රෙස් කරලා වාහනේ ගන්න පුළුවන්. එහෙම තමයි මේ රොටරි පාර්කින් සිස්ටම් එක වෙයි. දැන් මෙතන මේ රොටරි පාර්කින් සිස්ටම් එකේ මොකද්ද වාසිය? රොටරි පාර්කින් සිස්ටම් එකේ වාසිය තමයි දැන් හිතන්න. දැන් ඔයගොල්ලන්ට කොළඹ නැත්නම් මේක ප්‍රැක්ටිකලි කොළඹ උදමු දාන. හරිද? ඒත් කොළඹ ඔයගොල්ලෝ ඇවිදිද්දී ඔයගොල්ලන්ට වාහන පාක් කරන්න එන දුරක් ඇවිදිනවනේ. එන ගොඩක් දුර ඇවිදින. ඒත් වාහනේ පාක් කරගන්න මෙතන මොකද්ද? ඔයාලා තෙල් ගොඩක් ඉවර වෙලා තියෙන්නේ. තෙල් ගොඩක් නාස්ති වෙනවා වාහනේ පාක් කරන තැනක් හොයාගන්න. හරිද? ඊට පස්සේ දැන් හිතන්න කොළඹ වගේ නාගරික ප්‍රදේශයක වාහන වලට අනතුරු සිද්ධ වෙනවා. වාහන කොරහන් දෙයිපත් වාහන වලට මොකක් හරි සයි කන්නඩියක් හරි උස්සන් යන කට්ටියක් නින්නේ හැබැයිනේ. අර එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි රොටරි පාර්කින් සිස්ටම් එකේදී ඔයාට විතරයි කියන්නේ අනන්‍යතාවයේ කියන පුද්ගලයාට විතරයි වාහනේ ගන්න පුළුවන්. නේ? එහෙම සිස්ටම් එකක් තියෙනවා. හරිද? ඔන්න ඔය ටික තමයි රොටරි පාර්කින් සිස්ටම් එකේ වෙන්නේ. ගොඩක් තෙල් ඉතුරු වෙනවා. වාහනේ ආරක්ෂා ඉතුරු වෙයි. ඒ වාහනේ ගොඩක් ඉඩ ඉතුරු වෙනවා. වාහන ගොඩක් ඒ වාහන දෙකක් පාක් කරන්න පුළුවන් තියෙන වාහන 12ක් පාක් කරනවා කියන්නේ ලොකු ඉඩක් ඉතුරු වෙනවනේ. අන්න ඒ වගේ සිස්ටම් එකක් තමයි රොටරි පාර්කින් සිස්ටම් එකේ තියෙන්නේ. ඒකට හරි ලස්සන කතාවක්. රොටරි පාර්කින් සිස්ටම් එකත් එක්ක තමයි මේ ගාන යන්නේ. ඒතර බලන්න ශ්‍රී ලංකාවක් රොටරි පාර්කින් සිස්ටම් එකක් තියෙන්නේ. ලංකාව ඇත්තටම දියුණු වෙමින් පවතිනට කියන එකට මොන උදාහරණයක් තමයි මේකනේ. ඔයගොල්ලන්ට රොටරි පාර්කින් සිස්ටම් එක ගැන වැඩි ඩීටේල්ස් Google කරලා Gemini නැත්නම් any AI tool එකක් use කරලා ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. හරි. ගාන කියන්නේ එහෙම කතා. හරි. රොටරි පාර්කින් සිස්ටම් එක ගාස්තුව සෑම වටේකින් රුපියල් 100කින් වැඩි වෙනවා. සෑම වටේකින් රුපියල් 100කින් වැඩි වෙනවලු. පළවෙනි වටේ ගාස්තුව රුපියල් 200 ගේ නේ. මෙතන ගෙන පළවෙනි වටේ ගාස්තුව රුපියල් 200. ඊට පස්සේ දෙවෙනි වටේ ගාස්තුව 300 නේ. පළවෙනි වටේ රුපියල් 200 නේ 200. දෙවෙනි වටේ ගාස්තුව රුපියල් 300. තුන්වෙනි වටේ ගාස්තුව රුපියල් 400. හරිද? පළවෙනි ප්‍රශ්නේ අපි උත්තර ලියලා එතකොට මොකද්ද මේ? A සමානයි අපිට කියන්න පුළුවන් රුපියල් 1000 අපි 200 ඒ සමානයි 200. හරි.
ඊට පස්සේ අපිට කියන්න පුළුවන් D. D කියන්නේ මේ අනියාත පද්‍යයක් අතර වෙනස. අනියාත පද්‍යයක් අතර වෙනස කීයද? රුපියල් 100. එහෙනම් D සමානයි. ඒකේ රුපියල් දාන්න 100යි. හරි. අපෙන් අහන්නේ 15 වන වටේ ගාස්තුව. අපි මොකක් හරි වටේක ගාස්තුවක් වැඩිම සමාන්තර ශ්‍රේණිය වල මොකක් හරි තැනකදී අගයක් හොයද්දී මොකද්ද යූස් කරන්න පාවිච්චි කරන සූත්‍රය? Tn සමාන A ධන n ඍණ එක් වතාවක් D. අනම්ම වියරවා. Tn සමානයි A ධන n ඍණ එක් වතාවක් D. මම A ධන 200ක් කියලා. D ධන 100යි කියලා. M කියන්නේ 15 වෙනි වටේ ගාස්තුවේ හන්තුර එවුත දුරමමද? ඒත් දන්නවා මොන ගැම්නම් හත. ඒත් දන්නවා එනුත් දන්නවා ඩීත් දන්නවා. එහෙනම් මට පැහැදිලිව අද මේ TH කරනවා හයි සමීකරණය තියෙනවා TN වන්න බද්ද T 15 සමානයි මොකද්ද? ඒ කියන්නේ කීයද? ඒ කියන්නේ 200. 200 ධන n කියන්නේ 15 ඍණ එක් වතාවක් D කියන්නේ 100. ඔන්න ඔය ගැසුවක. එතකොට T 15 සමානයි 200 ධන 14 වතාවක් 100. ඕන බනේ T 15 සමානයි රුපියල් විතරක් දාලා තුරිමු 1600. එහෙනම් ආන්සරෙන් ඕන ලියලා රුපියල් 1600 නේ 1600. ඔන්න බලන්න අවසාන උත්තර. හරිද? දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ එහෙම කතා. පළමුවට 15 තුලදී එකතු වෙන මොන මුදලනේ? දැන් මේක රොටේට් වෙවි යද්දී 15ක් යනනවට 15 දැන් මේක කතාවක් තියෙනවා මේකේ. අපිට හරියටම කියන්න බෑ මේ වට ගානටද මේගොල්ලෝ පේමන්ට් එකක් අය කරන්න කියලා. මේක නිකන් ගානක් විතරයි. ඇත්තටම වාහනේ පැයක් පාක් කරලා තිනවා එහෙම ගානක් ඇඩ් වෙන්න පුළුවන්. නැත්තම් වාහනේ පැය දෙකක් පාක් කරලා තිනවා මෙහෙම ගානක් ඇඩ් වෙන්න පුළුවන්. නැත්තම් වාහනේ පාක් කරනවා ඔයා ඒක නිශ්චිත මුදලක් ගෙවන්න ඕනේ. අන්න එහෙම කතාවක් වෙන්නත් පුළුවන්. දැන් අපිට කියන්න බෑ හරියට වට ගානට කියලා. හැබැයි ඒ ගාන අනුව අපිට කියනවා වට ගානට තමයි එතන පේමන්ට් එකක් පොල කරන්න ඕනේ කියලා. හරි. එතකොට දැන් කතාවන්නේ කලමඩ 15 තුලදී එහෙනම් මොකන්ද සූත්‍රය? අපේ ජනහිකාන්ත සූත්‍රය තමයි. වද n සමානයි n බෙදීම දෙවතාවක් මොකක්ද සූත්‍රය? 2යි a ධන n ඍණ එක් වතාවක් d. මදන් පදගානක එකතුව වෙන සූත්‍රය. එතකොට මම අහන්නේ මොකද්ද? 15 වෙන වටේදී මුළු ගාස්තුව වෙන්නේ 15 වෙන වටේ වෙන විට මුළු එකතුව නේද? එහෙනම් මොකද්ද? S15. S15 ගෙන්ද සමාන m කියන කියලා. 15 බෙදීම දෙවතාවක් කිය. 2යි a ධන n ඍණ එක් වතාවදී දෙවතාවක් a කියන්නේ කියලා. 200 ධන n කියන 15 ඍණ එක් වතාවක් කියන 100. ඔක දැන් මේ සූත්‍රය. එතකොට මට මෙතන කියන්න පුළුවන් S15 සමානයි 15 බෙදීම දෙවතා. මෙතන එනවා 400 ධන 1400 නේ. එතන 15 වෙනි එකක් ගියාම 14යි 14 1400 එතකොට මට කියන්න පුළුවන් S15 සමානයි 15 බෙදීම දෙවතා. මෙතන අදේ කීයද? 1800. 1800යි වසු කරාම නේ. එතකොට මට මේක සුළු කරගන්න ඕනේ. එතකොට මට දැන් මෙතනකදීම කියන්න පුළුවන් මේක කැම්පුවට පස්සේ කීයද? 900 නේ. 1700 තිබුණේ 900. එතකොට මගේ උත්තරේ එන්න ඕන S15 සමානයි 15 වර 900. මම මෙතන දැනවත් මට 15 වලට 900 ගන්න බෑ. මට කියන්නේ. මට ටක් ගාලා ගන්න මොකද? 15 වලට 9 නම් ඒක 100න් වර කරනෝනේ. එතකොට මොකක්ද තියෙන්නේ? ඇත්තටම මේක ඇතුලේ තියෙන කතාව මොකද්ද? 15 ගුණ කිරීම 9 ගුණ කිරීම 100න් මම මුලින්ම මෙන්න මේ සුළු කිරීමට. ඒ සුළු කිරීමෙන් එන උත්තරේ 100 මුළු කරගන්න ඕන දෙනකොට පුළුවන්. එහෙනම් මම S15 කියනවා 15 වල 9. දැන් මේ වුණ ළමයි උනා ගන්නවා 15 වල 9 කියන. ඒවා තවුලක් නැහැ. මම ඕක කියන්න මෙහෙම තමයි. 15 වල 9 මත බෑ. හැබැයි 15 වල 10 දන්නෝ කීයද? 15 වල 10 150යි. හැබැයි 15 වල 9 කියන්නේ 15 එකක් අඩු වෙලා නේද තියෙන්නේ. එහෙනම් 15 වල 10 150 නම් එක 15ක් කරනවාම 135යි. එහෙනම් 135 තමයි 100න් වර එනවා. මට උත්තරේ 135 කියන 100 වරනාට උත්තරේ මේ කීයද? S15 සමානයි 13300 නෑනේ 13500 නේ 13500. අන්න ඔය උත්තරේ. ඒතකොට එකතු රුපියල් 13500. හරි. හරි තුන්වෙනි කොටස කියන මොකද්ද බලන්න. ගාස්තුව රුපියල් 2000ට වැඩි වන්නේ පළමු වරට කී වෙනි වටේ? එහෙනම්
2000ට වඩා වැඩි ගන්න පටන් ගන්න කිවෙන වටේට. කෙන 2000 කියන්නේ මොනයම් හෝ වටේහිදී අය වෙන ගාස්තු නේද? එතන එතන තියද 2000 කියන්නේ මුළු මුළු කෙන වට කීයක හරි එකතුවක් කිය. වට කීයක හරි ගාස්තුවර එකතුවක් කියලා තියෙද නෑ. එහෙනම් 2000 කියන්නේ මොකක්ද? අර 15න් ආසැබි 1600 හේව වගේ මොකක් හරි වටේකදී 2000 කියනාගේ එන්න පුළුවන් කේ. ආයෙන අපේ සූත්‍රය මොකක්ද එහෙනම්? එසිය සූත්‍රෙද? නෑ. TN සූත්‍රය. අපේ සූත්‍රයේ TN සමානයි ඒ දාලන n ඍණ එක් වතාවක් d. හැබැයි අපේ මෙතන මොකන්ද කියන්නේ 2000ට වඩා වැඩි වන්න පටන් ගන්න. එහෙනම් මොකද්ද? මෙන්න මේ සූත්‍රයේ විතර 2000ට වඩා මේකට වැඩි වෙන්න පටන් ගන්න කොන අවස්ථාව. එහෙනම් අපේ සූත්‍රය අදාළ නොවන මෙන්න මේ වි. tn කියන එක මොන අවස්ථාවේද? ඒ දන n ඍණ එක් වතාවක් d වලට වඩා වැඩි. මම දාන t කියන්නේ 2000. 2000 කියන එක මේ සංඛ්‍යාව. 2000 කියන එක විතර 2000 දෙසි කරා. 2000 පිළිග වැඩි වෙන්න පටන් ගන්නේ මොන වටේ? එහෙනම් මෙතන 2000 සමා 2000 කුඩායි සමානයි 2000 වඩා වැඩි වෙනවා කියන්නේ 2000යි තියද නෑ. අන්න එතන මත තියාගන්න. මෙන්න මෙහිම නපුණක් කියන්නේ නෑ. 2000යි තියද? එහෙනම් මොකද රාසි? ඒ කියනම දන්න ඒ ඔටෝමැටිකලි 200. 200 දාන n කියන්නේ කීයද? දන්නේ නැහැ. n බලවල n ඍණ එක් වතාව d කියන්නේ 100. ඒක මොකද? මේක සුළු කරලා පස්සේ 2000 කුඩායි මෙතන 100යි මෙතන 100යි n අනෝයත් සුළු කරන්න 200 ධන 100යි n ඍණ 100 ඔහොම එකක් කියනවා 2000 කුඩායි 200යි 100 ගියාට පස්සේ 100 ධන 100යි n මේ බිල් දෙකට මේ බිල් දෙකට මේ වින්ද කැබ 200 20 කුඩායි 1 ධන n එතකොට මේ එක එහා පැත්තට ගියාට පස්සේ 19 කුඩායි n එහෙනම් අනිවාර්යයෙන්ම 19ට වඩා වැඩි වට ගාණක් එන්න ඕන. 19 අයිතිද? මෙහිමක් තියද? නැහැ. 19ට වඩා වැඩි වට ගාණක් එන්න ඕන. 19ට වඩා වැඩි වට ගාණක් එනවා නම් ඊළඟ වටේ කීයද? 20 මේ වටේ නේ. 19ට වඩා වැඩි සංඛ්‍යාවන් තරම් තියෙනනේ. 19ට වඩා 19.1 19.2 19.3යි 1යි 2යි මහයි මොනවද ලොකු සායක ඕන එකක් තියෙනවා. හැබැයි මොකද මේ සම්පූර්ණ වටයක්ද නේ? අපිට වන වටයක්. ආය වටයක් කරන ගිලක කියලා 19ට වඩා වැඩි පූර්ණ සංඛ්‍යාව ගන්නවා. ඒතර n සමානයි 20. ඔන්න ඔගේ උත්තර. ඒකට ඔන්න ඕලන ප්‍රැක්ටිකල් ගානක් කතා කරා. මේ ගාන අස්සන්ට ගලා යන අර පොලේ පාය ගහලා ඉන්න පුළුවන් කියන උලන් තත්ත්වය හොඳ ගාන.